බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍ර පෙන්නනවා මහණෙනි කෙනෙක් අපායට ඇදිලා ගියාට පස්සේ අපායි දොරටුව ළඟදී යමරජ්ජුරුව 5 සැරයක් කරපු අකුසල් මතක් කරලා දෙනවා. එක පාරක් දෙපාරක් තුන් පාරක් නෙමෙයි. යමරජ්ජුරුව අපායි දොරටුව ළඟදී සිහිපත් කරනවා ඉම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු අකුසල් ගෙවන්න ආව නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසලයක් ගෙවන්න මෙහි ආව නෙමෙයි. නුඹේ ඥාතියෙක් යාළුවෙක් හිතමිත්‍රයෙක් කරපු අකුසල කර්මයක් ගෙවන්න මෙහි ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසයි මේ අපායට ආවේ කියලා පළවෙනි දේවදූතය දැක්කද, දෙවනි දේවදූතය දැක්කද, තුන්වෙනි දේවදූතය දැක්කද, හතරවෙනි දේවදූතය දැක්කද, ඔබ පස්වෙනි දේවදූතයවත් දැක්කද කියලා 5 සැරයක් මතක් කරන. එක පාරක් දෙපාරක් තුන් පාරක් නෙමේ 5 වතාවක් තමන්ම කරපු අකුසලේ තමන්ට සිහිපත් කරලා දෙනවා. එතනදී ඔබ අසරණ වෙන්නේ හෘද සාක්ෂියත් එක්ක. ඒ නිසා ඔබම ඔබ රැස් කරගත්ත කර්ම අරගෙන සංසාරය යන ගමන. එනිසායි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මහණෙනි හිතේ ඇතිවන ද්වේෂය දකින්න කියනවා යකඩේක් හටගන්න මලකඩ දිහා බලනවා වගේ. යකඩේමයි මලකඩ හටගන්න. ඒ මලකඩ යකඩේ කාදමනවා යකඩේ විනාශ වෙලා යනවා. එතකොට යකඩයක් විනාශ වෙලා යන්නේ යකඩේ තුලින්ම හටගන්න මලකඩ නිසා. ඒ නිසා ඔබ අනුන්ට වෛර කරනවද, ඔබ අනුන්ට ද්වේෂ කරනවද, ඉරිසියා කරනවද, අනුන් නසන්න ඕන කියන සිතුවිල්ල ඔබේ හිතේ පවත්වනවා නම් යකඩේ හටගන්න මලකඩ යකඩේ විනාශ කරනවා වගේ ඔබේ හිතේ බලවත් වෙච්චේ ද්වේෂය, වෛරය, තරහව විනාශේ කරා අරගෙන යන්නේ ඔබවමයි. ඒ නිසා පින්වතුනි හැම වෙලාවෙම කර්මී ගැන හිතන්න. මේ ද්වේෂය කියන්නේ බොහොම භයානකම දෙයක්. මේ ද්වේෂය නිසා ඔබ හිතන්න ආදීන වශයෙන් බලන්න. මම සංසාරේ කොච්චරනම් නිරේ වැටිලා දුක් විඳලා ඇද්ද? මං කොච්චර ද්වේෂය නිසා තිරිසන් අපායවල වල දුක් විඳලා ඇද්ද? මේ ද්වේෂය නිසා කොච්චර പ്രേත අපාය වැටිලා දුක් විඳලා ඇද්ද? කොච්චර මම මේ ද්වේෂය නිසා අසුර අපායට වැටිලා ඇද්ද? කොච්චරනම් මම පිහියනුම් කාලා ඇද්ද? බෙලි කැපුම් කාලා ඇද්ද? ගුටි කාලා මැරිලා ඇද්ද? මේ ද්වේෂය නිසා මං කොච්චරනම් සසර දුක් විඳලා අනතුරේ වැටිලා ඇද්ද? ආදීනව හිතන්න. ඊළඟට ඔබ හැම වෙලේම හිතන්න අනුන් ගැන තරහක්, වෛරයක්, ඉරිසියාවක් ඇති වුණොත් බැරි වෙලාවත් මන් දැන් මැරුණොත් කොහේ යයිද? මේ අනුන්ට වෛර කර අනුන්ට ද්වේෂ කර අනුන්ට ඉරිසියා කර ඉඳලා මේ විදිහට ඉඳලා මම මැරිලා අපායේ වැටුණොත් කවුද මාව බේරගන්නේ? ඒ විදිහට ඔබ ඔබේ හිතේ හටගන්න අකුසල් ඔබව විනාශ කරන හතුරන් ඉන්න ඔබේ හතුරු ටික ඉන්න වෙන බාහිර කොහෙවත් නෙමෙයි. ඔබේ හිත ඇතුළෙමයි. ඔබව නිරේට ඇදගෙන යන, ඔබව තිරිසන් ලෝකෙට ඇදගෙන යන, ඔබ ප්‍රේත ලෝකෙට ඇදගෙන යන සතර අපායි වැටි කල්ප ගණන් දුක් විඳ යන ඔබව සංසාරයට ඇදලා දාන හතුරා ඉන්නේ ඔබේ හිත ඇතුළෙමයි. මේ හතුරට ඉඩ දීලා හතුරට වහල් වුණොත් ඔබට නොදැනුවත්වම ඔබ අපායගාමී මාර්ගයකට ඇදගෙන වැටෙනවා. අන්නේ නිසා හිතේ ඇතිවන මේ ව්‍යාපාද විතරක, හිංසා විතරක, අනුන් මරන්න ඕන, කොටන්න ඕන, හිංසා කරන්න ඕන, නැති කරන්න ඕන, වනසන්න ඕන කියලා හිංසා සිතුවිලි හිතට බලවත් වෙනවනම්, ඉරිසියා වෛරයේ හිතට බලවත් වෙනවනම් ඔබ පුරුදු වෙන්න සතර බ්‍රහ්ම විහරණ වඩන්. මෙත්තා මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වයේ පතුරන. කරුණාව කියන්නේ කෙනෙක්ගේ දුකේදී හිත උණු වෙන ගති, අනේ පව් කියලා හදවතින්ම ඇති වෙනවා නම් අනුකම්පාව. අන්න කරුණා සහිත හදවතක් ඇති කෙනෙක්ගේ දුකේදී හිත උණු වෙන ස්වභාවය. මුදිතාව කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකලා ඇතිවන සතුට. අන්නේ සතුට ඇති කරගන්න බැරිවීම තුළ තමයි ඉරිසියාවක් උපදින්නේ. සමහර වෙලාවට කෙනෙක්ගේ අධ්‍යාපනයෙන් කෙනෙක් දියුණුව කරා යනකොට කෙනෙකුට ඉරිසියාව ඇති වෙනවා. අපි දකිනවා බොහෝ වෙලාවට තමන්ගේ දරුවන්ට වඩා තව කෙනෙක් ලකුණු ගන්නවා දකින්නකොට, විභාග පාස් වෙනවා දකින්නකොට සමහරට තමන්ගේ ඥාතීන්ගේ දරුවෝ වෙන්න පුළුවන්, අසල්වැසියන්ගේ දරුවෝ ගැන වෙන්න පුළුවන්. ඉරිසියාවල් වෛර ඇති වෙලා ඒ පුංචි නොදරුවන්ගේ දරුවන්ගේ ජීවිත විනාශ කරන්න තරම් දෙමව්පියන්ගේ හිත්වල පහත් සිතුවිලි පහළ වෙනවා. කොහොම හරි බිම දාන්න ඕනේ, කොහොම හරි මගේ දරුවට වඩා පල්ලෙහාට ඇදලා දාන්න ඕනේ. ඒ ඇතිවෙන වෛරය, ද්වේෂය තුළ නොයෙක් පාපී ක්‍රියාවන් වලේ දෙනවා. එතකොට අපිට පේනවා මේ හිතේ ඇතිවන ඉරිසියාව සමහර වෙලාවට කෙනෙක්ගේ දියුණුව දැකලා, කෙනෙක්ට මිල මුදල් වලින් රස්සාවෙන් ඉහළට යනවා දැකලා, කෙනෙක්ගේ දක්ෂතා දැකලා, කෙනෙක්ගේ හැකියාව දැකලා, සමහරලාට කෙනෙක්ගේ ප්‍රසිද්ධිය දැකලා කොහොම හරි අපකීර්තියට පත් කරවන්න ඕන, කොහොම හරි බිම දාන්න ඕන, කොහොම හරි නැති කරන්න ඕන. සමහර පුද්ගලයෝ උදේ ඉඳන් රෑ වෙනකන් සැලසුම් කරන්නේ
අනුන්ව විනාස කරන්න අනුම් බිමදාන හැබැයි ඒ පාපී සිතුවිලි සැලසුම් කරන වෙලාවේ තමන්ගේ දියුණුව වෙනුවෙන් හිතුවන තමන් කොහොමද දියුණුවෙන්නේ තමන් කොහොමද සමාජ ඉදිරියට යන්නේ කොහොමද තමන්ගේ තත්ත්ව ඇතිකරගන්න කියලා අවංක උත්සාහයක් ගත්තනං අද සමහරලාට සමාජයන් සියලු දෙනාට වඩා ඔබ ඉරිසියා කරන පුද්ගලයටත් වඩා ඉහලට ඔබට යාගන්න පුළුව. ඒ නිසා ඔබ කුසලතා ඇති කරගන්න අනුන්ගේ කුසලතාවට ඉරිසියා කරන්න යන්න එපා. ඔබ අවංකව ධර්මිෂ්ටව දියුණුවෙන්න්න උත්සාහ කරන්න අනුන්ගේ දියුණුවට ඉරිසියා කරන්න යන්න එපා. ඔබත් සමාජයේ මිනිස්සු අතර කරුණාව මෛත්‍රිය මුදිතා උපෙක්කා ඇති කෙනෙක් බවට පත්වේ.